Hi lamai, welcome to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපසුදස් පෙළ ග්‍රහාර්ථික විද්‍යාවට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයක් වන ස්ථානීය පරීක්ෂණය පිළිබඳවයි. ඔයාලට මේ රූප රාමුවේ පේනවා වගේම ස්ථාන 16ක් ඔයාලට ලැබෙනවා. නමුත් ඔයාලට ප්‍රශ්න සහිත ස්ථාන හමුවන්නේ 15යි. මොකද එක ස්ථානයක ඉන්න ගුරුතුමිය තමයි ඔයාගේ ඇඩ්මිෂන් එක සයින් කරන්නේ. එයා ඉන්න එතන එක තමයි මෙතන 16ක් කියලා තියෙන්නේ. ඔයා ගමන් කරන්න ඕන ආකාරය මෙන්න මේ රූප සටහනෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙවර ස්ථානීය පරීක්ෂණයට අනිවාර්යයෙන්ම මෙහුමක් මහන්න එනවා. ඒ වගේම ඔයාලට මොකක් හරි බීජ වර්ගයක් දීලා මේක හඳුනා ගන්න එනවා. ඒ වගේම ඔයා දැන් හිතන්නකෝ ඔයාට මොකක් හරි මහන්න ඇවිත් තිබ්බා කියලා මේ තුන්වෙනි ස්ථානයෙන් ඔයාට ඒක මහන්න කාලේ මදි වෙනවා. නමුත් හතරවෙනි ස්ථානයේ ඔයාලට ලේසි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාට මෙතන ඔයාට බැරි වුණ දේ මෙතනට ගිහින් මහන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා රෙදි කෑල්ල චූටි රෙදි කෑල්ලක් ඒගොල්ලෝ අපිට දෙනවා. හැම ළමයෙක්ටම එක ඉදි කට්ට ගානේ තියෙනවා. ඉදි කට්ට ඒ රෙදි කෑල්ලයි අරන් අපිට කැමති ඊළඟට යන ස්ථානවලටත් යන්න පුළුවන් ළමයි. හරි අපි දැන් බලමු කොහොමද මේකට ලකුණු ලැබෙන්නේ කියලා. ස්ථානීය පරීක්ෂණය ලංකාවේ සියලුම මධ්‍යස්ථානවල එක දිනයකදී එක ස්ථානයක කියන්නේ ඔයාලට ඇඩ්මිෂන් එකක් එනවා. ප්‍රායෝගික පරීක්ෂණයට ඔයාලට වෙනම ඇඩ්මිෂන් එකක් එනවා. ඒ ඇඩ්මිෂන් එකේ ඔයාලා ඒ ස්පොට් ටෙස්ට් එකට ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න ඕන ස්ථානය තියෙනවා. ඒ ස්ථානයට තමයි ඔයා යන්න ඕන. දිවයිනේ සියලුම මධ්‍යස්ථාන වලදී එකම දිනයකදී තමයි මේ ස්ථානීය පරීක්ෂණය සිද්ධ වෙන්නේ. ඒ වගේම පරීක්ෂණ ස්ථාන 15ක ඔයාලට ප්‍රශ්න හම්බ වෙනවා. එක් ස්ථානයකට ලකුණු 4 බැගින් ලකුණු 60ක් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට ඔයාට හම්බ වෙනවා. ඒ වගේම එක් ස්ථානයකට ඔයාලට රැඳී ඉන්න කාලය ලැබෙන්නේ මිනිත්තු 2යි. එක් ස්ථානයකින් අනිත් ස්ථානයකට මාරු වීමේදී අදාළ ගුරුවරියක් විසින් ඔයාලට බෙල් එකක් නාද කරනවා. ඒ අනුව ඔයාලා මාරු වෙන්න ඕනේ අදාළ ස්ථාන වෙත. ඒ වගේම මම ඔයාලට කිව්වා නේද ස්ථාන 16ක් හම්බ වෙනවා කියලා එක් ස්ථානයක ඇඩ්මිෂන් එක සයින් කරන ගුරුවරියයි හෝ ගුරුතුමා ඉන්නවා කියලා. අන්න ඒකට ඔයාලට අමතර මිනිත්තු 2ක් හම්බ වෙනවා. එතකොට සම්පූර්ණ කාලය වෙන්නේ මිනිත්තු 32යි. ඒ වගේම ස්ථානීය පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ලැබුණු විකසම ඔයා ඒකේ ඔයාගේ විභාග අංකය යොදන්න අමතක කරන්න එපා. මොකද හදිස්සියේ කාලය ඔයාට මැනේජ් කරගන්න බැරි වුණත් ඔයාට ඒක අමතක වෙන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට ප්‍රායෝගික පරීක්ෂණ යටතේ තියෙන අනිත් ප්‍රායෝගික පරීක්ෂණය පිළිබඳව වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණයේ තුල ඔයා නොකළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. බොගුටු භාජනය සිංක් එක ළඟට අරන් යන්න පුළුවන්ද? අඹ ජූස් එකක් වගේ ආවොත් අඹ කෑල්ල ඔයාගේ වැඩ මේසයට ගෙනත් ඇවිත් කපන්න ඕන. නැත්නම් බඩු මේසෙ තුලදී කපන්න ඕන. මේ වගේ බොහෝ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න වලට මම ඔයාලට උත්තර දෙන්න සූදානම්. එහෙනම් රැඳිලා ඉන්න දිගටම මගේ YouTube channel එකත් එක්ක. අමතක නොකර subscribe කරන්න ඉදිරියටත් මේ වගේ home science විෂය පිළිබඳව චූටි tips දැනගන්න. එහෙනම් මගේ ආදරණීය දූ දරුවනේ ඔයාලට සුබ අනාගතයක්.